යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් යාළුවනේ මං ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි නිතරම ගෙදරට ගේන පොල් කට්ට විසි කරන්නේ නැතුව අපේ ගෙදර සබන් කෑල්ල දාලා තියන්න ලස්සන සබන් පෙට්ටියක් කොහොමද හදාගන්නේ කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ පොල් ගෙඩිය නම් මේ බලන්නකො බින්දිලා තියෙන පැත්ත. මේක මේ වැරදිලා බින්දිච්ච පොල් ගෙඩියක් මම මේ වටේට රවුමට මේක ගාගෙන තියෙන්නේ. මේ විදිහට නම් කීයටවත් කැඩෙන්න විදිහක් නැහැ. ඒ හින්දා මේක මම මේ ගාලා තියෙන දෙපැත්තට. ඉතින් මට හිතුණා මේකෙන් මේ තියෙන විදිහ දැක්කම මේකෙන් පුළුවන් ලස්සන සබන් පෙට්ටියක් හදාගන්න. නේද? අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මේ පොල් කට්ට ඔන්න දැන් මම මේ එළියේ තියෙන කුරුට්ට අයින් කරන්නයි හදන්නේ. ඔන්න බලන්න. කුරුට්ට අයින් කළා. මේ බානකු නිකන් මාළුවෙක්ගේ හැඩයක්කුත් තියනවා වගේ මට පේනවා. ඉතින් මේ විදිහට කුරුට්ට අයින් කරගෙන දැන් අපි මේකට හදන්න එපා මේක. මෙහෙම තියන්න එක. කොහොම රඳවන්න. දැන් මම ඒකටත් කෑල්ලක් හදනවා. දැන් මම මේ කපා ගත්තනේ. ඒක රඳවන්නත් කොටසක් එපේ. මේ බලන්න මම ඒකටත් රඳවන්න කොටසක් මේ විදිහට කපා ගත්තා. මේකට මෙන්න මෙහෙම. මෙහෙම තියන්න එපා සබන් පෙට්ටිය. ඔන්න මම තියන්න කොටසකුත් කපා ගත්තා. ඕම් බලන්නකො මේක ඇතුළේ අපි පිරිසිදු කරලා නැහැනේ. සුද්ධ කරලා නැහැ මේ දෙකේම. දැන් මම පෙන්නන්නම් ඒක සුද්ධ කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ කොටසෙන් තමයි මම මේ පොල් කට්ටේ මේකේ මැද අයින් කරන්නේ. ඔන්න බලන්නකො මම මේක කොහොමද කරන්නේ කියලා. මේක ග්‍රයින්ඩරේට හයි කරලා මේකෙන් මේ පොල් කට්ට මම මැද සුද්ධ කරනවා. ඔන්න බලන්න කොහොමද කරන්නේ ඒක කියලා. මෙන්න සබන් දාන්න හදන කොටස සුද්ධ කරගත්තා. මේ විදිහට මේ අර යටට හයි කරන කෑල්ලත් මම සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මම මේ දෙක එකට සම්බන්ධ කරන්නේ රිවට් ඇණයක් ගහලා. මම ඒකත් පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මෙන්න දැන් මම මේකට මෙන්න මෙහෙම මේ කොටස හයි කරනවා. රිවට් ඇණයක් ගහලා හයි කරනවා. මෙන්න මේ ඇන තමයි මම පාවිච්චි කරන්නේ. මේ විදිහට ඒ ඇනේ මෙහෙම දාලා මම මේ කෑල්ලට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාම මෙන්න මෙහෙම. ඊට පස්සේ මම මේක යටින් තලා ගන්නවා. ඔන්න යාළුවනේ මම සබන් පෙට්ටිය හදලා ඉවරයි. මේ තියෙන්නේ ඔන්න මං හදාගත්ත සබන් පෙට්ටිය. මේ බලන්න ඇතුළේ හීල් ටිකකුත් විදලා රිවට් එකක් ගහලා මේක මං සම්බන්ධ කරගත්තා. ඉතින් මගේ මේ අතේ තියෙනවා පුංචි සබන් කෑල්ලක්. දැන් බලමු අපි මේ සබන් කෑල්ල දාලා
සබන් පෙට්ටිය හොඳයිද කියලා.